පර්යේෂකයනි, ව්‍යවසායකයනි, ආයෝජකයනි, කර්මාන්තකරුවනි. සමාජයේ එකිනෙකට වෙනස් විවිධ පාර්ශවකරුවන් වන ඔබ සියලු දෙනාව අද මෙම ස්ථානයට රැස් කරවන්නේ රජයකට, පුද්ගලික අංශයකට, පර්යේෂකයෙකුට, ව්‍යවසායකයෙකුට, එහෙම නැත්නම් කර්මාන්තකරුවෙකුට තනිවම කරන්න බැරි කාර්යයක් එකතු වෙලා කරන්න ඕන කියන දේ සාකච්ඡා කරන්න. මේ ඒ කාරණය තමයි පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණය. මේක සමහර වෙලාවට තේරුම් ගන්නත් අපහසු දෙයක්. අපි පර්යේෂණ ගැන දන්නවා. යම්කිසි භාණ්ඩයක් සමග වෙළඳාමක් බිස්නස් එකක් කරන හැටි දන්නවා. නමුත් ওই දෙක අතර අන්තර් සම්බන්ධතාවයේ හැදීම අන්නේ කොටස ඇත්තටම ටිකක් අමාරුයි. ඒ කියන්නේ පර්යේෂණ උඩට ඇවිල්ලා පර්යේෂණ අවසානයේ එය වාණිජකරණය දක්වා රැගෙන යාම සුළුපටු කාර්යයක් නෙවෙයි. ඒක ඊටා බරපතල කාර්යයක්. ඇත්තටම ලංකාවේ ගත්තොත් ඒ ගැන හරිහැටි බලාත්මක වෙච්ච බල ගැන්වුණු යාන්ත්‍රණ තිබුණේ නැහැ හරියට. බොහෝ උත්සාහයන් ගත්තා. ඒ උත්සාහයන් ආයතන තිබුණා. නමුත් ඒවායේට තමන්ගේ කාර්ය කරගන්නත් අපහසු තැන් තිබ්බා. අපි ඒ සියල්ල බලලා තමයි මේ පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය කියන ආයතනය මේ ජනාධිපති කාර්යාලයේම පටන් ගත්තේ. එතකොට වර්තමාන රජයේ එක ප්‍රධාන සංවර්ධන ප්‍රතිපත්තියක් තමයි නිෂ්පාදන ආර්ථිකය. එතකොට නිෂ්පාදන ආර්ථිකයට අත්‍යවශ්‍ය දෙයක් තමයි අගය එකතු කළ භාණ්ඩ හා සේවා. එතකොට මේ අගය එකතු කළ භාණ්ඩ හා සේවා ලැබෙන්නේ පර්යේෂණ සහ සංවර්ධන තුලින්, R&D තුලින්. ඉතින් මේ පිළිබඳව අපි ඉතා වාසනාවන්තයි. අපේ ගරු ජනාධිපතිතුමා ජනාධිපතිවරයෙක් වෙන්නත් ඉස්සර ඉඳන් මා පුද්ගලිකව බොහෝ ඒ ගැන කරුණු කාරණා කියන්න පුළුවන්. ඉතා උනන්දුවෙන් මේ කාරණේ ඉතා පැහැදිලිව අවබෝධ කරගත්ත නායකයෙක්. දිගටම එතුමා මේ කාර්ය සඳහා ඉතා විශාල ශක්තියක් අපට ලබා දුන්නා. ඉතින් එහි මල්පල ගැන්වෙන කොටසක් තමයි අද අපි ඔබත් සමග කතා කරන්නේ. එතකොට මම කිව්වා ජනාධිපතිතුමාගේත් උපදෙස් පරිදි මූලිකත්වයෙන් අපි මේ National Initiative for R&D Commercialization NIRDC එහෙම නැත්නම් පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය අපි ආරම්භ කරා. මොකද්ද මේකේ අපි කරන්නේ? ඇත්තටම කිව්වොත් මේ රූප සටහනේ පෙන්වලා තියෙනවා වගේ මේකෙන් කරන්නේ gap filling. පර්යේෂණ මුලින් ඉඳන් කරන්න නෙවෙයි මෙතනදී උත්සාහ කරන්නේ. ඒ සඳහා යාන්ත්‍රණයේ තියෙන විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතන සියල්ලෙම පර්යේෂණ කරගෙන යනවා. නමුත් ඔබ හැමදෙනාම සාක්ෂි දරාවි පර්යේෂකයෝ ඉන්න මෙතන ඔබගේ පර්යේෂණයේ 70ක් 80ක් 90ක් ඇවිල්ලා වාණිජකරණයට අතිශය විභවයක් තියෙනවා. නමුත් ඉතුරු ටික කරගන්න බෑ. අන්න එහෙම හිර වෙච්ච පර්යේෂණ ගැන තමයි අපි මෙතනදී මුලින්ම බලන්නේ. එතකොට අපි මේ ආයතනයෙන් කරන ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පළවෙනි දේ තමයි මම අර කිව්වා වගේ near completed research. ඒ කියන්නේ වාණිජකරණ විභවයේ තියෙන පර්යේෂණ අවසන් වෙන්න කිට්ටු පර්යේෂණ වලට අවශ්‍ය කරන gap filling funding ලබා දෙනවා. ඉතුරු ටික කරගන්න අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය ලබා දෙනවා. අද ඒක තමයි ප්‍රධානම මල්පල ගැන්වෙන දවස. එහි පළවෙනි කොටස. ඊළඟට ඇත්තටම කිව්වොත් ඉතා අවාසනාවන්තයි අපේ රටේ පර්යේෂණ සම්පූර්ණ වෙලා තියෙනවා. එතනින් එහාට ඒත් යාගන්න බැරුව ඉන්නවා. ඒ වගේ අවස්ථාවට අපි ඇත්තටම ආයෝජකයන් සම්බන්ධ කරලා දෙනවා. අපි කර්මාන්ත අමාත්‍යතුමාත් කර්මාන්ත අමාත්‍යාංශය සමගත් අපි ගොඩක් මේ සම්බන්ධයෙන් වැඩ කරගෙන යනවා. විශේෂ යාන්ත්‍රණයකුත් තියෙනවා. ඊළඟට සමහර වෙලාවට පර්යේෂණත් හරි අරමුදලුත් තියෙනවා. ඒ අයට තව බොහෝ ප්‍රශ්න තියෙනවා විසඳා ගන්න. අන්න ඒ ආකාරයේ ප්‍රශ්නත් අපි විසඳලා දෙනවා. ඔබ අද වැඩසටහනේ අවසානයේට යද්දි දකීවි සමහරක් ඒ වගේ අපි කරපු දේවල්. එතකොට මෙන්න මේ කාරණා තුන තමයි අපි මේ ආයතනයෙන් කරන්නේ. මේ වගේ දෙයක් මීට පෙර ලංකාවේ තිබුණේ නැහැ. මෙහි අවසාන අරමුණ අන්නර අවසානයේට ආපු පර්යේෂණ කෙසේ හෝ කියන්නේ වාණිජකරණයට විභවයතාවය තියෙන ඒවා තෝරලා ඉතුරු ටික කරලා දෙන එක. එතකොට මම මුලින්ම පොඩ්ඩක් කතා කරන්නම් විශේෂම කාරණේ අද මේ
අරමුදල් ලබා දීම මෙහිදී මම නැවතත් ගරු ජනාධිපතිතුමාට විශේෂයෙන්ම ස්තුති කරනවා 2025 වසරටත් එපමණක් නොව 2026 වසරටත් මේ සඳහා අරමුදල් වෙන් කරලා දීලා තිනවා. එතකොට මේ ඔබේ මුදල් මහජන මුදල් අපි ඉතා පරිස්සමින් මේ ගැන කටයුතු කරන්න ඕන. ඉතින් එතනදී අපි බලපු පළවෙනිම කාරණේ තමයි මේ විනිවිද භාවයෙන් යුක්තව හරි ක්‍රමවේදයකට කරන්න. ඉතින් ඒ නිසා අපි මුලින්ම කරේ මහජනතාවටම කතා කරලා කියලා ඔබගෙන්ම අයදුම්පත් කැඳෙව්වා. ඊට පස්සේ මේවා අගියුම් කරන්නත් මහජනතාව අතරේ මේ ඉන්න විශේෂඥයන්ට අපි ආරාධනා කරා. දෙස් විදෙස් විශේෂඥයන්ට ආරාධනා කරා. ඇත්තරම කිව්වොත් අපි කරේ ඔය දෙපැත්ත එකතු කරලා අවශ්‍ය සුදුසුම දේවල් මොනවාද කියලා හොයාගත්තා. එතකොට අපි භාෂා තුනෙන්ම මේ ගැන වෙළඳ දැන්වීම් දැම්මා. දෙපැත්තටම එන්න කියලා. ඊට පස්සේ අපි විශේෂ වෙබ් අඩවියක් නිර්මාණය කරා. මෙහි ඔබගේ අයදුම්පත ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් පර්යේෂණ සහ සංවර්ධන කියන්නේ බොහෝ අංශවල ඇත්තටම කිව්වොත් හැම අංශයකට මිහිදිච්ච පරාසයක තියෙන දෙයක්. එතනදී අපි ගෲප් 6කට වෙන් කරා. තාක්ෂණය, ඒ කියන්නේ සියලුම ඉංජිනේරින්, AI, IT ඔක්කොම තියෙන තාක්ෂණික කණ්ඩායම එකක්, ගෲප් එකක්. ඊළඟට ආහාර සුරක්ෂිතතාවෙහි කෘෂිකර්මයේ දීවර, පශු සම්පත් ඒ ටික එක පැත්තක්. ඊළඟට පරිසරය සම්බන්ධ තව කණ්ඩායම ගෲප් එකක්. ඊළඟට විද්‍යා තාක්ෂණ, අධ්‍යාපන, සෞඛ්‍ය ඒ ටික එක කණ්ඩායමක්. ඊළඟට සමාජ විද්‍යාව, කලා සංස්කෘතික මේ සියල්ල තියෙන තව කණ්ඩායමක්. ඊට අමතරව අපි එක කණ්ඩායමක් විවෘතව තිබ්බා. ඒක ඇත්තටම ක්‍රීඩා, නීති ඔය හැම දෙයකම ඇත්තටම පරිශ්‍රණ සංවර්ධන තියෙනවා. එතකොට මේ හැම දෙයකම අපි ඕපන් කරලා තියෙනවා. ඊට පස්සේ මම පොඩ්ඩක් කතා කරන්නම් මේ අයදුම්පත් ඇගියුම් කිරීමට කතා කරපු රිවීවර් පූල්ස් ගැන, ඇගියුම් කරුවන් ගැන. අපි මේ ගැන කතා කරාම ඇත්තට මට ඉතා සතුටුයි. දෙස් විදෙස් විශේෂඥ 372ක ලිස්ට් එකක් තියෙනවා අපි ගාව ඉදිරිපත් වෙච්ච. මේ ඇගියුම් කරන්න මහාචාර්යවරු, ආචාර්යවරු, පර්යේෂකයෝ ඔක්කොම. නමුත් අපි ඔවුන් අතරින් තෝරගත්ත කාරණා දෙකක් සම්පූර්ණ කරපු අය. පළවෙනි දේ තමයි අපි non disclosure agreement එකක් සයින් කරා ඒ රිවීවර්ස්ලත් එක්ක. මොකද අයදුම් අපිට ලබා දෙන්නේ ඔවුන්ගේ සංවේදී දත්ත. ඒක හරි පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. ඒක නිසා අපි මුලින්ම NDA non disclosure agreement එකක් සයින් කරා. දෙවෙනියට ඔවුන් අපි පුහුණු කරා. මම හිතනවා ඔබ බොහෝ දෙනෙක් දන්නවා මම ඇමරිකාවේ රාජ්‍ය පර්යේෂණ සහ සංවර්ධන යාන්ත්‍රණයේ බොහෝ කාලයක් හිටපු කෙනෙක්. එතනදී මම මේ රිවිවර්ස්ලව සති මාස ගණනක් වර්ක්ෂොප් තියලා මේ ක්‍රමවේදය ගැන පුහුණු කිරීම ලබා දුන්නා. අන්නේ පුහුණුව ලැබපු සහ NDA සයින් කරපු රිවිවර්ස්ලා එකතු කරලා තමයි 206කින් සමන්විත රිවිවර්ස්ලා ඇගියුම් කරුවන් කණ්ඩායමක් අපි හදාගත්තේ. ඊළඟට අපි අමාත්‍ය මණ්ඩලයට ගියා මේ රිවිව් කණ්ඩායමට අවසරය ලබා ගන්න. පළවෙනි අමාත්‍ය මණ්ඩලයෙන් අපිට ඒ අවසරය ලැබුණා. ඊට පස්සේ අපි ඇත්තටම මට විශේෂයෙන් කතා කරන්න ඕන අපි මේ දියුණු කරපු ක්‍රමවේදය ගැන. මේ අයදුම්පත් තෝරා ගන්න. ඇත්තටම මෙතනදී දියුණු රටවල තියෙන විදිහට ඉතා පාරදෘශ්‍ය කිසිම පැත්තකට බයස් වෙන්නේ නැති ක්‍රමවේදයක් අපි හදලා තිනවා. මුලින් ඉඳන් අගට යනකම්ම මේ සම්පූර්ණ ශාස්ත්‍රයේම කව වෙන්නේ. මෙහිදී අපි මුලින්ම තාක්ෂණික පැත්ත, මේ ඇප්ලිකේෂන්ස් වල තාක්ෂණික පැත්ත, විද්‍යාත්මක පැත්ත හරිද කියලා බලන්න තාක්ෂණික ඇගියුම් දෙකක් කරා පියවර දෙකකින්. ඊට පස්සේ තුන්වෙනුව අපේ NIRDC ආයතනය ඇතුලේ පරිපාලන ඇගීමක් කරා ඇඩ්මිනිස්ට්‍රේටිව් රිවිව් එකක්. ඊළඟට ඊටා වැදගත් රිවිව් එකකටත් අපි ගියා. ඒක තමයි ෆයිනෑන්ෂල් ඇන්ඩ් ඉකොනොමික් ෆීසිබිලිටි ඉවලුවේෂන්. මූල්‍යමය සහ ආර්ථිකමය විභවතාවය බැලුවා. ඊට පස්සේ අවසානයේ තවත් උඩින්ම හිටපු විශේෂඥයන්ගෙන් සමන්විත 5 දෙනෙක්ගෙන් සමන්විත රාජ්‍ය නිලධාරීන්, ඉහළම නිලධාරීන් සම්බන්ධ වෙච්ච අවසාන කමිටුවක් හිටියා. මෙන්න මේ පාත්වේගේ ගිහිල්ලා තමයි අපි මේ අයදුම්කරුවන් තෝරගත්තේ. ඊළඟට අවසානයේ අපිට අමාත්‍ය මණ්ඩල අවසරයත් අපි ලබා ගත්තා.
මෙහිදී මේ එක කොටස් ගැන පොඩ්ඩක් විස්තර කරන්න. මොකද මේක ඉතා වැදගත්. අපි පළමුවේදී මම කිව්වා අපි තාක්ෂණික ඇගයීම කරා කියලා. එහිදී අපි බැලුවා මේ ව්‍යාපෘතියෙන් රටට ඇති වැදගත්කම, තාර්කිකත්වයේ සහ කල්පිතයේ වළංගු භාවය, නවෝත්පාදන විභවය, ඊට පස්සේ සපයා තිබෙන පූර්ව නිගමන දත්තවල ගුණාත්මක භාවය සහ විශ්වාසනීයත්වය. මොකද මේ සියල්ල රැඳී තියෙන්නේ එතන. මේ ව්‍යාපෘතිවල ඊට පස්සේ ඔවුන් මේ ව්‍යාපෘති සැලසුම් කරලා තියෙන සහ ක්‍රමවේදය හරිද කියලා බැලුවා. ඊට පස්සේ අපි බැලුවා ක්‍රියාත්මක කිරීමේ ශක්්‍යතාවයත් අපි බැලුවා. තිරසාර සැලැස්ම ඊළඟට ඉතා වැදගත් මේ ව්‍යාපෘති වලට මුහුණ දෙන අභියෝග සහ අවම කිරීමේ පියවර. එහිදී අපි ඇමරිකාවේදී ඕක කියනවා pitfalls and alternative methods කියලා. ඒ කොටස නැත්තම් කිසිම ග්‍රාන්ට් එකක් හම්බ වෙන්නේ නැහැ. මොකද අපි පරිශ්‍රණය කියන්නේ ඉතා අවදානම් දෙයක්. වරදින්න පුළුවන්. plan BC අනිවාර්යයෙන්ම අපි ගාව තියෙන්න ඕන මුලින් ඉඳන්. ඒ කොටස අපි බැලුවා. ඊට පස්සේ ප්‍රධාන කාර්ය සාධන දර්ශකයේ KPI සහ වාණිජකරණය සඳහා තාක්ෂණික සූදානම්. technology readiness levels කියන එක අපි බැලුවා. එතකොට මෙන්න මේ කාරණාවලට ලකුණු දුන්නා. එහිදී පළවෙනි පියවරේදී අපි කරේ එක අයදුම්පතකට රිවිවර්ස්ලා 3 දෙනෙක් අසයින් කරා. ඒ 3 දෙනා දන්නේ නැහැ කවුද කියලා. ඊට පස්සේ ඒ 3 දෙනාගේ ස්වාධීනව ලකුණු අපි ලබා ගත්තා. මෙන්න මේ සියල්ලටම වෙන වෙනම ලකුණු ලබා දීලා. ඊට පස්සේ ඒ ලකුණු අතර විශාල පරතරයක් තියෙනවා. ලකුණු දෙකකට වඩා පරතරයක් තියෙනවා නම් අපි දෙවෙනි පියවරේදී ඒ අය පැනල් එකක් විදිහට ගෙන්නලා අපේ නිලධාරීනුත් සම්බන්ධ වෙලා ඒ කියන්නේ විවෘතව සාකච්ඡා කරා. දැන් ඇමරිකාවේදී ඔය ස්ටඩි සෙක්ෂන්ස් වල හරියටම වෙන්නේ ওই කාරණේ. එතකොට තමන් එක්ක රිවිව් කරන්නේ අනිත් කෙනා කවුද කියලා දන්නේ නැතුව ඒ අය ලකුණු දෙන්නේ. ඒ නිසා අර බයස් ලකුණු දෙන්න පෙළඹෙන්නේ නැහැ. ඊට පස්සේ අතනදී අනිත් අයත් හම්බෙලා තමන් ඇයි මේ ලකුණු දුන්නේ කියලා ජස්ටිෆයි කරන්න ඕනේ. එතකොට ඒ නිසා නැවතත් බයස් ලකුණු දෙන්න අමාරුයි. ඒ නිසා මේ වගේ ඉතා පිරිසිදු ක්‍රමවේදයක් තමයි අපි දැන් ස්ථාපනය කරලා තියෙන්නේ. එතකොට මේ මුල තාක්ෂණික ඇගයීම් පියවර දෙකෙන් පස්සේ අපි NIRDC ආයතනය ඇතුලේ පරිපාලන රිවිව් එකක් කරා. ඒකෙදි මේ NIRDC ආයතනයේ විෂන් මිෂන් කියන දෙකට දැක්ම සහ මෙහෙවරට හරියනවද කියලා බැලුවා. මොකද අපි මේක ආරම්භ කරේ හැකි ඉක්මනින් අවසානයේ දක්වා පැමිණ තිබෙන පර්යේෂණ තෝරගෙන හැකි ඉක්මනින් ආර්ථිකයට එකතු කරන්න. එතකොට ඊළඟට අපි ව්‍යාපෘති අයවැය ගැන බැලුවා. විමර්ශක කණ්ඩායමේ නිපුණත්වය බැලුවා. සැලැස්ම බැලුවා. ඊළඟට ඉතා වැදගත් මේ අවශ්‍ය සියලුම ලියකියවිලි ලබා ගැනීමේ හැකියාවත් අපි බැලුවා. මම හිතන්නේ අද මේ අරමුදල් ලබා ගන්න හැමදෙනාම දන්නා. මම හිතන්නේ අපේ ආයතනයේ 10 පාරකට වැඩිය ඒ අයව කතා කර බොහෝ ලියකියවිලි ගෙන්න ගත්තා. ෆයිනෑන්ෂල් ප්‍රෙඩික්ෂන්ස් පවා සියලුම දත්ත අපි ගෙන්න ගත්තා. ඉතින් ඒ වගේ කරලා ඒක පරිපාලන ඇගීමකට ලක් කරා. ඊට පස්සේ අපි ඉතා වැදගත් එකකට ගියා. ඒක තමයි මූල්‍යමය සහ අලෙවිකරණ විභවතාවය ඇගීම. අන්න එතන තමයි මම ඒකයි කිව්වේ. අපි පර්යේෂණ අගයනවා නම් පර්යේෂණ විතරයි අපි සාමාන්‍යයෙන් තාක්ෂණ පැත්ත විතරයි. නමුත් මේකෙදී අපි අනිවාර්යෙන් මේ මූල්‍යමය සහ අලෙවිකරණ විභවය බලාගත යුතුයි. ඉතින් ඒක නිසා අපි ඒ සඳහා අගයීම් කමිටුව හරහා අපි මුලින්ම බැලුවා අලෙවිකරණ සහ වාණිජ්‍ය ශක්තිතාවය. ඒකේ උපකොටස් ගොඩක් තියෙනවා මම වෙලාව ගන්නෑ. ඊළඟට අපි බැලුවා ෆයිනෑන්ෂල් ෆීසිබිලිටි. ඒ කියන්නේ මූල්‍ය ශක්්‍යතාවය බැලුවා. එතනදිත් අපි ගොඩාක් කාරණා බැලුවා. මේ සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයෝ ලකුණු ලබා දුන්නා. ඊට පස්සේ අපි ඔපරේෂනල් ෆීසිබිලිටි එක බැලුවා. මෙහෙයුම් ශක්්‍යතාවය. මේක ප්‍රොපෝස් කරලා තියෙන විදිහට ඇත්තටම කරන්න පුළුවන්ද කියලා. ඒකෙත් අපි ගොඩාක් දේවල් බැලුවා. ඊට පස්සේ අවසානයේ risk and exit considerations උත් බැලුවා. ඒ කියන්නේ අවදානම් අවම කරගන්න කොයිතරම් දේවල් plan කරලා තියෙනවද කියලා. එතකොට මේ සියල්ල අවසානයේ උඩට තේරි ආපු ඒවයින් අවසානම කමිටුවකට මේ සම්පූර්ණ ඇප්ලිකේෂන්ස් ටික ලබා දුන්නා. ඒ කමිටුවේ හිටියේ ඉහළම රාජ්‍ය නිලධාරීන් 5 දෙනෙක්. එතන හිටියා අතිරේක ජ්‍යෙෂ්ඨ
සහකාරවරයෙක් මේ ලේකම්වරයෙක් සමාවෙන්න සීනියර් ඇඩිෂනල් සෙක්‍රටරි කෙනෙක් ඊළඟට ලීගල් එක්ස්පර්ට් ප්‍රධාන නීතිමය ඉහළම නිලධාරියෙක් හිටියා මූල්‍යමය පැත්තේ ඉහළම නිලධාරියෙක් හිටියා ආර්ථිකය ගැන බලපු ඉහළම නිලධාරියෙක් හිටියා තාක්ෂණය ගැන බලපු ඉහළම නිලධාරියෙක් හිටියා මෙන්න මේ කණ්ඩායමෙන් අවසානයේ අපි බැලුවා මේ ව්‍යාපෘතියෙන් තියෙන ජාතික වැදගත්කම හෝ සහ අපනයන ධාරිතාව මොකද ඒකත් අපිට ඉතා වැදගත් ඒක කරන්න පුළුවන් නම් ඒ ප්‍රොජෙක්ට් එකේ ඒක ගැන බැලුවා ඊළඟට අපි ප්‍රතිලාභ ලබන කාල සීමාව බැලුවා මොකද මේක අවුරුදු 10කින් අපිට මේකේ රිටර්න් සම්බෙලා වැඩක් නැහැ ඉතින් ඒ වගේ දේවල් බැලුවා අවසානයේම සංවේදී කරුණු ගැනත් බැලුවා ජාතික ආරක්ෂාව ජාත්‍යන්තර සම්බන්ධතා සමාජ ආර්ථික පරිසර බලපෑම් තියනවාද ඒ සියල්ලත් අපි බැලුවා ඊට පස්සේ තෝරගත්ත ප්‍රමාණයට එනකොට මේ තමයි අපේ අද ප්‍රතිඵලය මම ඔබට දන්නනවා 2025 පළවෙනි කාර්තුවේ අපට ලැබුණා අයදුම්පත් 82ක් රුපියල් බිලියන 2.2ක් වටිනා අයදුම්පත් අපට ලැබුණා ඊට පස්සේ මම මේ කියපු දීර්ඝ තේරීම් හරහා ගිහිල්ලා අවසානයේ අයදුම්පත් 9ක් තේරීපත් වුණා. මම ඒක කියන්නේ තෝරා ගත්තා කියලාත්. මොකද ඒ තරම් ඒක තේරීපත් වුණා. මේ සම්පූර්ණ ක්‍රමවේදය හරහා ගියාට පස්සේ. ඉතින් මම හිතන්නේ ඔබට තේරෙනවා මේක ඉතා සම්පූර්ණ විස්තර බලපු ක්‍රමවේදයක්. මේක ඇත්තටම මම කියන්නේ සර්ව සම්පූර්ණයි කියලා. තවත් අපිට මේක දියුණු කරන්න පුළුවන් මේ පළවෙනි වතාව. ඊට පස්සේ අද ඒ 9 තමයි රුපියල් මිලියන 227ක් වටින මූල්‍ය ආධාර අපි අද බෙදා දෙනවා. ඒ අතරම මම ඇත්තටම තවත් කියන්න සතුටුයි දැන් මේ ක්‍රමවේදය ලෑස්ති. ඒ නිසා දෙවෙනි කාර්තුවෙත් අපට තවත් රුපියල් බිලියන 2කට වැඩිය අයදුම්පත් ලැබිලා තිනවා. ඒකත් දැන් මේ වනවටත් සෑහෙන දුරකට ඇවිල්ලා තිනවා. ඉතින් ඒ මූල්‍යමය ආධාරත් අපට නුදුරු කාලයේදීම ලබා දෙන්න පුළුවන්. එතකොට මම ඉතා සතුටු වෙනවා අද මේ මූල්‍යමය ආධාර ලබා ගන්නා ව්‍යාපෘති එකිනෙකට වෙනස් අපේ ආර්ථිකයට සමාජයට ඉතා බරපතල ශක්තියක් ලබා දෙන්න පුළුවන් ව්‍යාපෘති මම මේ ගැන දැම්ම කතා කරන්නේ තව සුළු මොහොතකින් ඔබේ දකිනවා ඊළඟට අපි කොහොමද මේ මුදල් ලබා දෙන්නේ ඇත්තටම කිව්වොත් ඇමරිකාව හෝ අනිත් බොහෝ රටවල් වල මෙන්න මේ ට්‍රාන්සිෂන් එක කරලා දෙන්න. පර්යේෂණ වලින් වාණිජකරණයට යන්න ඉතා බරපතල මැදිහත් වීමක් රාජ්‍යයන් කරනවා. එතනදී ඇත්තටම මේ මුදල් කෙලින්ම ග්‍රාන්ට්ස් විදිහට තමයි ලබා දෙන්නේ. කෙලින්ම ග්‍රාන්ට්ස් විදිහට ලබා දෙනවා අවදානම රජයන් ලබාගෙන. මොකද මේ ට්‍රාන්සිෂන් එක ඉතා වැදගත්. නමුත් අපිට තාම එකපාරටම එතනට යන්න මහසුයි. නමුත් අපි දීර්ඝව සාකච්ඡා කළා. ජනාධිපතිතුමා සමග පවා මේ පුළුවන් තරම් ප්‍රමාණයක් අපි ආධාර විදිහට ලබා දෙන්න තීරණය කරා. එහිදී මිලියන 10ක් දක්වා අපි ග්‍රාන්ට් එකක් විදිහට ආධාරයක් විදිහට ලබා දෙනවා. අපිට දෙන්න පුළුවන් උපරිම මිලියන 50යි එක ඇප්ලිකේෂන් එකකට. එතකොට මිලියන 10ත් 50ත් අතර ප්‍රමාණය අපි ලබා දෙන්නේ නැවත අය කර ගැනීමේ ක්‍රමවේදයකට. මුලදී එතකොට ඒකත් අපි ඒ අය කැරික ගැනීම හරහා අපි බලාපොරොත්තු වෙන 150කවත් නැවත ලැබීමක් රජයට ලැබෙයි කියලා. එහිදී අයදුම්කරුවන්ගෙන් ලබා ගන්න 100%යි. නමුත් ඔබ මෙම ව්‍යාපෘතිය සාර්ථකව කරාට පස්සේ ඔබ බදු මුදල් ගෙවනවා රජයට එවැනි ආදායම් ලැබෙනවා. ඔබ ලබා දුන් දත්ත වලින්ම අපි ගණන් හැදුවාම අපිට තේරෙනවා මෙතන 150ටත් වඩා ප්‍රමාණයක් අපිට ලැබෙන්න පුළුවන්. ඉතින් ඒක ඔබේ වගකීම. ඊට පස්සේ අපි ඇත්තටම ඉතා ගෞරවයෙන් මතක් කරන්න ඕන මේ ලංකා බැංකුව අපිට විශාල ශක්තියක් වුණා. මොකද මේ අරමුදල් බෙදා දීමේදී ලංකා බැංකුව මෙහි තිබෙන අවදානමත් ගත්තා. අරගෙන මේ මුදල් බෙදා දීමේ යාන්ත්‍රණය අපට සර්ව සම්පූර්ණ කරලා දුන්නා. එතකොට මේ මුදල් අපි ලබා දෙන්නේ ලංකා බැංකුව හරහා. ඊළඟට මේකත් අපි නිකාම්ම ලබා දෙන්නේ නැහැ. අපි ඊට පස්සේ පසු දේවල් ගොඩක් සූදානම් කරා. අපි ඊට කල්පනාවෙන් සූදානම් කරපු නෛතික ගිවිසුමකට අපි ඒ අයදුම්කරුවන් සමග යනවා. ඊට පස්සේ මේ මුදල් උනත් අපි සම්පූර්ණයෙන් ලබා දෙන්නේ නැහැ මුලදී. අපි ඒක තමයි දියුණු රටවල උනත් කරන්නේ. අපි මේක ලබා දෙන්නේ කොටස් වශයෙන්.
ඒ කොටස් උනත් අපි තීරණය කරන්න ගියේ නෑ තනියෙන්. අපි බැලුවා අයදුම්කරුවන්ගේ KPIs. ඔවුන්ව ගෙන්නලා ඔවුන් එක්ක කතා කරා. මොකද එතනත් අරමුණ උනේ අපි තීරණය කරලා මෙච්චරක් කරන්න කිව්වහම මේක සමහර විට සාර්ථක නොවෙන්න පුළුවන්. එතනදී ඊට පුළුවන් තරම් සුමුදු විදිහට මේක ට්‍රාන්සිට් වෙන්න තමයි ඔවුන්ගේ KPI උත් එක්කත් කතා කරලා කොටස් 3-4කට බෙදලා ලබා දෙන්නේ. එතකොට අපි මුලින්ම ලබා දෙන්නේ පළවෙනි කොටස විතරයි. ඒ කොටසට අදාළ කාර්යය ඔබ කියලා තියෙනවා ඔබට කරන්න පුළුවන් කියලා ඒක කරලා පෙන්නන්න ඊට පස්සේ ඊටු ටික හම්බ වෙනවා. එහෙම තමයි අපි මේ යාන්ත්‍රණය සූදානම් කළේ. ඊට පස්සේ එතනිනුත් අපි නවතින්නේ නැහැ. මේ අයදුම්කරුවන් සමග අපි දිගටම ගනුදෙනු කරනවා පෝස්ට් අවෝඩ් මොනිටරින් සිස්ටම් එකක් හදලා ඔවුන් සමග දිගටම අධීක්ෂණයේ යෙදෙනවා. ඉතින් එතකොට මේ විදිහට තමයි මේ අරමුදල් ලබා දීමේ කොටස අපි කරන්න සූදානම් වෙන්නේ. එතනදී මම ඊට පස්සේ පොඩ්ඩක් විස්තර කරන්නම්. අපි මේ මූල්‍යමය ආධාර ලබා දීම ඉතා පැහැදිලි. ඒක හැමෝටම තේරෙනවා. නමුත් ඊට අමතරව මම තව විශේෂ කාරණා කීපයක් අපේ ආයතනයෙන් කරනවා. ඒ තමයි ආයෝජකයන් ව්‍යාපෘති සඳහා සම්බන්ධ කරලා දෙනවා. විශේෂයෙන්ම මේ ආයෝජකයන්ට තියෙන ප්‍රශ්න විසඳලා දෙනවා. නවෝත්පාදකයන්ට තියෙන වාණිජකරණ පැත්තේ තියෙන ප්‍රශ්න විසඳලා දෙනවා. එතන ඇත්තටම අපි ව්‍යාපෘති ගණනාවක්ම ගොඩක් කරලා තියෙනවා. මම කීපයක් පමණක් විතරයි මෙතන මතක් කරන්නේ. උදාහරණයකට මේ ඕතොපෙඩික් ඉම්ප්ලාන්ට් මැනුෆැක්චරින් ඉම්ප්ලාන්ට් එකකට සම්බන්ධ ව්‍යාපෘතියක් ඉක්මනින් කර ගැනීම සහ මග හිර වෙලා තිබ්බා. ඒක ඇත්තටම ඇමරිකානු ඩොලර් මිලියන 5ක වටිනා ව්‍යාපෘතියක්. අපි මැදිහත් වෙලා ඊට ඉක්මනින් අවශ්‍ය කරන කාරණා සපයලා දුන්නා. දැන් ඒක ඉදිරියට යනවා. ඊළඟට සුපර් ක්‍රිටිකල් කාබන් ඩයොක්සයිඩ් එක්ස්ට්‍රැක්ෂන් ප්ලාන්ට් එකක්. ඒක ඇත්තටම US ඩොලර්ස් මිලියන 24ක් වටින ව්‍යාපෘතියක්. ඒකත් අපි තිබුණු ප්‍රශ්න විසඳලා දුන්නා. ඊළඟට මේ ඊට වැදගත් අපේ රටේ නව නිපැයුමක් හෘද රෝග හැකි ඉක්මනින් අඳුරගන්න පුළුවන් වටිනා ව්‍යාපෘතියක් තිබුණා. ඒකටත් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මට අමතකුණා මුලින් කියන්න. ඇත්තටම මේ ව්‍යාපෘති සම්බන්ධව අපි සෑම බොහෝ අමාත්‍යාංශ සමග වැඩ කරා. මෙතන ඉන්නව ප්‍රධානව අපි වැඩ කරපු අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ, විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, වාණිජ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, මේ සියලු අමාත්‍යාංශ සහ තවත් බොහෝ අමාත්‍යාංශ සමග අපි මේ ව්‍යාපෘති වැඩ කරා. මොකද අපේ වැඩේ තියෙන්නේ මේ ව්‍යාපෘති කිරිල්ල නෙමෙයි. අදාළ තැන්වලට යොමු කරලා අදාළ ප්‍රශ්න ටික විසඳලා දෙන එක. එතකොට ඊළඟට ඇත්තටම මේ ඇමරිකාවේ ඉන්න දානපතිනියක් මට පුද්ගලිකව සම්බන්ධ වෙලා ඒක ඇත්තටම ආයෝජනයක් නෙමෙයි ඩොනේෂන් එකක්. ඇමරිකානු ඩොලර් මිලියන භාගයක එහි අදහස වුණේ ලංකාවේ පිළිකා කලින් හඳුනා ගැනීම, කැන්සර් ස්ක්‍රීනිං සහ පර්යේෂණ සහ පුහුණු ආයතනයක් හදන්න. මේ සම්බන්ධයෙන් මම ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමතුමාත් සමගත් කතා කරා. ඉතා අපහසු මට්ටමේ කරගෙන ගියපු ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. දැන් මෙහි අදහස ඒ සඳහාම රජයේ ආයතනයක් බිහි කරලා සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලිය රට පුරාම දීප ව්‍යාප්ත විදිහට කරන්න. මේක දියුණු රටවල් ඔක්කොම කරනවා. මගේ පර්යේෂණ තියෙන පිළිකා පැත්තේ මම හොඳටම දන්නවා. කලින් හඳුනාගත්තේ නැත්නම් පිළිකාව සුව කරනවා කියන එක ඉතා අපහසුයි. බොහෝ දේවල් වෙන්නේ පසුව හඳුනගන්නේ. ඒ වෙනකොට රෝගියාගේ ජීවිතයත් ඉතා අවදානම්. ඒ වගේම අපි විශාල මුදලකුත් වැය කරනවා ඒ බෙහෙත් වලට. ඒකට කලින් හඳුනාගත්තොත් ජීවිත බේරීම විතරක් නෙමෙයි, අපි වගේ රටකට විශේෂයෙන් සෞඛ්‍ය අපි රජයෙන් වියදම් කරන්නේ. ඒ සඳහා ආර්ථික ලොකු දායකත්වයකුත් ලැබෙනවා. මේ පිළිකා රෝගීන් අඩු කරගන්න පුළුවන් නම්. ඊළඟට අපි ඇත්තටම තවත් සුවිශේෂී ව්‍යාපෘතියකට සහයෝගය ලබා දුන්නා. ශ්‍රී ලංකා පොලිසියේ ගරාජ්‍යයකට අවශ්‍ය කරන වතුර පිරිසිදු කර ගැනීමේ ව්‍යාපෘතියක් තවත් තැනක තිබුණ එකක් හොඳට බලලා අපි ඇයට සම්බන්ධ කරලා දුන්නා. ඊළඟට මා ඉතා හරි සන්තෝෂෙන් කියන මේ අවසාන මම තෝරගත්ත ප්‍රොජෙක්ට් එක ඒක ඇත්ත උතුරු නැගෙනහිරින් අපිට ලැබුණු එකක්. එහිදීත් අවශ්‍ය කරන සියලු කටයුතු කළා. ඒ ප්‍රොජෙක්ට් එකත් මග හිර වෙලා තිබුණා සෑහෙන කාලයක්. ඒකත් අපි ඉදිරියට ගෙනියන්න අවස්ථාව ලබා දුන්නා. ඉතින් මෙතන තියෙන්නේ ඇත්තටම මේ තෝරාගත්ත කීපයක් විතරයි. මෙන්න මේක තමයි මම කිව්වේ. අර අනිකුත් කාරණා කරලත් අපි මේ ආර්ථිකයට දායකත්වය අරගන්න පුළුවන් ව්‍යාපෘති ඉදිරියට අරන් ගියා.
අවසානයේ මම විනාඩි කිහිපයක් ගන්නම් මේ ආයතනයේ සහ මෙහි අනාගතය ගැන. දැන් අපි මේ ඉතා හොඳ ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඇගියුම් කරන්න ඒ වගේම ජනාධිපතිතුමා අරමුදල් ලබා දීලා තියෙනවා ඊළඟ අවුරුද්දටත්. ඉතින් මේ අරමුදල් ලබා දීමේ ක්‍රියාවලිය දිගටම සිදු වෙනවා. අනිකුත් කටයුතුත් කරනවා. නමුත් මේ ආයතනය ඇත්තටම ජනාධිපති කාර්යාලය අපි ස්ථාපිත කරේ කෙටි කාලීනව. ඒකට හේතුවක් තිබ්බා. ඒක තමයි අපි පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය සකසමින් හිටියා. දැන් එහි අවසානයේ අපි ළඟා වෙලා තියෙනවා. ඒ ප්‍රතිපත්තිය ළඟදීම අමාත්‍ය මණ්ඩලයටත් ඉන්පසු අනපනත් සම්පූර්ණ වෙලා ඒ ප්‍රතිපත්තිය මහ පොළවේ පැලවෙනවා. එතකොට මේ ප්‍රතිපත්තිය අපි අඳුරගත්ත කාරණා ගොඩක් තියෙනවා. අපේ පර්යේෂණ ප්‍රමුඛතා කරලා නැහැ. විසිරීලා තියෙන්නේ. මෙන්න මේ කාරණය වාණිජකරණයට ලක් වෙන්නේ නැහැ. ওই කාරණා ඔක්කොම සලකලා අපි ඇත්තටම යෝජනා කරලා තියෙනවා මධ්‍යගත ස්වාධීන පරිපාලන ආයතනයක් මුලින්ම බිහිකරන්න. එහි ඇත්තටම ගත්තොත් කොටස් 6ක් තියෙනවා. ඒක ඇත්තටම දිග කතාවක්. මුලින්ම තියෙනවා ඩිවිෂන් 1 කියන එක ප්‍රතිපත්ති සකසන අංශය. මේ එකකට එකක් සම්බන්ධයි. ඊළඟට රටට අවශ්‍ය පර්යේෂණ ප්‍රමුඛතා ගත කිරීමේ අංශය මේ විදිහට තමයි දියුණු රටවල් වල තියෙන්නේ. ඒ කියන්නේ රජයේ සංවර්ධන සැලැස්මට අනුරූප වන පර්යේෂණ මොනවද කියලා අඳුරගන්න එක. ඒ අඳුරගත්ත ඒවට තමයි ඊළඟ අංශයෙන් පර්යේෂණ සහ සංවර්ධන සඳහා තිබෙන රාජ්‍ය අරමුදල් වෙන් වෙන්නේ. ඊළඟට හතරවෙනි අංශයේ මේ වගේ එකක් ලංකාවේ හරියට තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ අරමුදල් ලබා දුන්නට පස්සේ මොකද වෙන්නේ? ඒව ගැන අධීක්ෂණය පහසුකම් සැපීම මොනිටර් කිරීම ඒ සියල්ල සිදු වෙනවා. ඊළඟට මේ පස්වෙනි අංශයෙන් සිදු වෙන්නේ මෙන්න මේ කාරණය. මේ සියල්ල හරහා පර්යේෂණ වල ප්‍රතිඵල උඩට එද්දී වාණිජකරණයට ලක් කිරීම. හයවෙනි කාරණය තමයි අපි ආර්ථිකය ජනතාව අතරට යන්න ඕන කියලා අපි රජයේ කතා කරනවා. ඒ වගේම මේ පර්යේෂණ සහ සංවර්ධන තුලින් ලැබෙන දැනුමත් මහ ජනතාව වෙතම ගලාගෙන යන්න ඕන. මෙන්න මේ කාරණා 6 තමයි මේ මධ්‍යගත ජාතික මට්ටමේ ආයතනය අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ පස්වෙනි අංශය වෙනකොට ආර්ථික ප්‍රතිලාභ පර්යේෂණ සහ සංවර්ධන තුලින් රටට දැනෙන්න ගන්නවා. හයවෙනි අංශය වෙනකොට සමාජයට ලැබෙන්න ඕන ප්‍රතිලාභ ලැබෙනවා. එතකොට මෙන්න මේ පස්වෙනි අංශය කියන එක තමයි අපි මේ මොඩල් එකක් විදිහට හැදුවේ. මේ NIRDC කියන මොඩල් එක තවත් ආයතන කීපයක් සමග මෙන්න මේ අංශයට අවශෝෂණය වෙනවා අනාගතයේදී. ඊට පස්සේ මම තවත් සතුටුයි කියන්නේ මෙතනදී අපි මේ ආයුධම්පත් ඇගීමේ ඉතා දීර්ඝ ක්‍රමවේදයක් හැදුවා. අන්නේ ක්‍රමවේදය මේ අවස්ථාවේදී අර තුන්වෙනි ඩිවිෂන් එකටත් අයිති වෙනවා. ඒකටත් දැන් දීර්ඝව මේ ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම D2 ඩිවිෂන් කියන එක කියන්නේ පර්යේෂණ ප්‍රමුඛතා ලැයිස්තුගත කිරීම සඳහාත් 2026 සඳහා අමාත්‍යාංශ 15කට අපි පර්යේෂණ ප්‍රමුඛතා හඳුන්වලා දුන්නා. 100කට අධික විශේෂඥ සම්බන්ධ වෙච්ච තාවකාලික කමිටුවක් හදලා මහාචාර්ය රෝහන් ප්‍රනාන්දු සහ මම සමසභාපතිත්වයේ දරපු ඒ කමිටුවෙන්. එතකොට මම මේ කියන්න හදන්නේ මෙන්න මේ ප්‍රතිපත්තිය දැන් ඉදිරියට ඒමට සූදානම්. මේ වන විටත් ඒකට අදාළ මොඩල්ස් විශාල සෑහෙන ප්‍රමාණයක් අපි හදලා තියෙනවා. ඉතින් ඒ හරහා අපි මේ අවසානයේට ළඟා වෙන්න ඕන. ඉතින් මමට ඇත්තටම කතා කරන්න ඕනුනේ මේ කාරණා ටික. අපේ පර්යේෂණ සහ සංවර්ධන අපතේ යනවා. අපිට ඉතා විශාල මානව සම්පතක් තියෙනවා බොහෝ රටවල් වලට නැති. ඒ වගේම ඉතා විශාල ප්‍රමාණයක් පර්යේෂණ වෙලා තියෙනවා. මේ සියල්ල අපි ඉදිරියට ගත යුතුයි. ඇත්තටම ගරු විද්‍යා තාක්ෂණ ඇමතිතුමා යටතේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ විශාල වැඩසටහන් ප්‍රමාණයක් දැන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම ඒ වගේම ඇත්තටම අනිත් අමාත්‍යාංශත් ඔබ දකිනවා මීට පෙර පර්යේෂණ සංවර්ධන ගැන ඇත්තටම කතා කරෙත් ඉතා අඩුවෙන්. ඒ වගේම අමාත්‍යාංශවලත් වෙන වෙනම බොහෝ විට සිදු වුණා පමණයි. දැන් ඇත්තටම ඔබ පැහැදිලිවම දකිනවා තවත් බොහෝ අමාත්‍යවරුන් අපිට සම්බන්ධ වෙනවා. මේ අමාත්‍යාංශ එකට වැඩ කරනවා. ඉතින් අපි මේ දැන් අපට අඩුවක්ව තිබපු මේ පරිපාලන මේ කොටස ඔබට සම්පූර්ණ වෙමින් යනවා. ඔබ ඉතා විශාල වෙහෙසක් ගත්ත ගරු ලේකම්තුමා කිව්වා වගේ
පර්යේෂකයෝ මම හොඳට දන්නවා මම ඇමරිකාව හිටියට මේ ඉන්න බොහෝ දෙනෙක් දන්නවා මම ලංකාවේ මහ පොළොවේම තමයි හිටියේ දිගටම. ඉතින් ඔබගේ අපහසුතාව බොහෝ දේවල් අපි අඳුර ගන්නවා. ඒ සඳහා අපි හැකි උපරිමයෙන් මේ ප්‍රතිපත්ති හරහා අපි ප්‍රශ්න විසඳන්න සූදානම් වෙනවා. ඉතින් ඒ සඳහා සෑම දෙනාම එක්වන්න කියලා ඉතා ගෞරවයෙන් සහ ඕනකමින් ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.